අනුරාධපුරේ ඔයාලට අලුතෙන්ම විවෘත වුණ හරි ලස්සන හොලිඩේ බංගලෝ එකක් තමයි මේ තියෙන්නේ. 9 දෙනෙක්ට බොහොම සුවපහසුවට නවාතැන් ගන්න පුළුවන් ස්ථානයක් තමයි මෙතන. මෙතන කාමර 4ක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මෙතන 20 දෙනෙක් දක්වා වුණත් නවාතැන් ගන්න පුළුවන්. ඔයාලට කළමනාකරණය කරගන්න පුළුවන් නම් 9 දෙනෙක් සඳහා මෙතන දිනකට රුපියල් 10000ක් තමයි ගාස්තුව විදියට අය කරන්නේ. මෙතන කාමර 4ක් තියෙනවා. මේ තියෙන පළවෙනි කාමරේ ඔයාලා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක නම් එන්නේ. එයාට භාවිතා කරන්න දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට එතන පාවිච්චි කරන්නත් පුළුවන්. මේ කාමරේට ඇක්සස් කරන්න පුළුවන් දොරවල් දෙකක් තියෙනවා. වරන්ඩා එකෙන් එන්නත් පුළුවන්. ලිවිං රූම් එක ඇතුලෙන් එන්නත් පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක ලිවිං රූම් එක ඇතුලෙන් ලොක් කරන්න පුළුවන්. මෙතන උන ඉඩක් තියෙන ලිවිං රූම් එකක් තියෙනවා. බලමු මෙයාලගේ දෙවෙනි කාමරය. ඉතින් මෙතනත් හොඳ ඉඩක් තියෙන විදිහට හරි පිරිසුදුවට සකස් කරලා තියෙනවා. සහ ඒකට ෆෑන් එකක් සවි කරලා තියෙනවා. මෙතන ඩයිනින් ටේබල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. සහ ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. මේ තියෙන්නේ තුන්වෙනි කාමරය. මෙතනත් හොඳ ඉඩක් තියෙනවා. හොඳ පිරිසුදුවට සහ මෙතන බෙඩ් ලිනන් සහ පිලෝස් ඔයාලට නොමිලේ හම්බ වෙනවා. මේ තියෙන්නේ යාලගේ ඇතුලේ තියෙන කොමන් වොෂ්රූම් එක. මෙතන හොඳ ඉඩක් තියෙනවා සහ ඩ්‍රයිවර්ට පාවිච්චි කරන්න අවශ්‍ය නම් එළියෙන් ඇක්සස් කරන්න පුළුවන් තවත් වොෂ්රූම් එකක් තියෙනවා. මෙතනත් හරි පිරිසුදුවට පිළිවෙලට හොඳ ඉඩක් තියෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කිරියාර අෂ්ටපාන වගේ දේවල් හදාගන්නත් පහසුකම් සපයලා දීලා තියෙනවා. ඒ සඳහා වෙන කිසිම අමතර මුදලක් අය කරන්නේ නැහැ. මේ තියෙන යාලගේ අවසාන රූම් එක. මෙතන ඔයාලට අයන් කරගන්න අයන් බෝඩ් එකක් දීලා තියෙනවා. අයන් එකකුත් එතන ඔයාලට හම්බ වෙනවා. මේ තියෙන යාලගේ කිචන් එක. එතනදී ගෑස් එක සහ ගෑස් ලිප, පානීය ජලය සහ රයිස් කුකර් එක ඒ දේවල් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේක ඔයාලට රිසර්ව් කරගන්න අවශ්‍ය නම් පල්ලෙහා නම්බර් එකට කෝල් එකක් දෙන්න.